එක ගමක සිනහමලී කියලා ලස්සන හුරු බොහොතේ ගෑනු ළමයෙක් හිටියා. මේ ගෑනු ළමයාගේ අම්මා මෙයා චුටි කාලයේදීම මිය ගියා. ඉතින් සිනහමලී කවදාවත්ම hina වුණේ නම් නැහැ. මොකද සිනහමලීගේ කුඩම්මා සිනහමලීව හැමදාම තනවනවා. ඉතින් දවසක් මේ සිනහමලීට ගෙදර තියෙන දූවිලි පිහදාන්න කියලා කුඩම්මා කිව්වා. සිනහමලී ගෙදර දූවිලි පිහදාන්න පටන් ගත්තා. එක පාරටම සිනහමලීගේ අතින් මල් පෝච්චියක් බිම වැටුණා. ඒ මල් පෝච්චිය කුඩම්මා ගොඩාක් ආස කරපු මල් පෝච්චියක්. ඉතින් සිනහමලීට හොඳටම බය හිතුණා. අනේ දැන් කුඩම්මා මට හොඳටම බනි. දැන් මොකද කරන්නේ? අනේ මගේ අම්මවත් මගේ ළඟ හිටියනා. සිනහමලීට දැන් හොඳටම බයයි. එයා හොඳටම අඬන්න පටන් ගත්තා. කුඩම්මා මේ වෙලාවේ ගෙදර ඉඳියේ නැතත් කුඩම්මා ආපු ගමන්ම එයාට බනිනවා ගහනවා කියලා සිනහමලී දැනගෙන ඉඳියා. ඉතින් සිනහමලී අඬ මේ මල් පෝච්චියේ කැබලි ටික එකතු කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මෙයා අපූර්ව දෙයක් දැක්කා. අනේ හරිම ලස්සන කොණ්ඩ කටුවක්. එහෙත් කුඩම්මගේ නම් වෙන්න බෑ මේක. කුඩම්මා දන්නවා නම් මේක ඇතුළට දාලා තියන්නේ නෑනේ. මොන් දවස් ගානකින් කොණ්ඩේ පීරලා නෑ. කුඩම්මා එන්න කලින් ඉක්මනටම ගිහිල්ලා කොණ්ඩේ පීරලා මේ කොණ්ඩ කට්ට ගාලා බලන්න ඕනි. ඉතින් සිනහමලී ඉක්මනටම දුවලා ගිහිල්ලා එයාගේ කොණ්ඩ පීරලා ලස්සනට එයාගේ හැඩ බැලුවා. හරිම අපූර්ව දෙයක් තමයි. ඒ කොණ්ඩ කට්ට එයාගේ මූණටම ගැලපෙනවා. එයා ලස්සනට කණ්ණාඩියේ ඉස්සරහා කැරකි එයාගේ හැඩ බැලුවා. සිනහමලීට නම් ඔන්න දැන් හරිම සතුටුයි. එයාගේ අතින් මල් පෝච්චිය බිඳලා කියලා එයාට අමතක වුණා. එයාගේ හැඩ නිදහසේ බැලුවා. ඉතින් හැඩ බලලා ඉවර වෙලා සිනහමලී ආපහු ගියා ඒ මල් බඳුන ගාවට. මට මේ මල් පෝච්චිය ආයේ ඒ විදිහටම හදන්න පුළුවන් වුණා නම් එහෙනම් මට කුඩම්මගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑනේ. සිනහමලී මෙහෙම හිතපු ගමන්ම හරිම අපූර්ව දෙයක් තමයි යන්නේ. ඒ මල් පෝච්චිය තිබ්බ විදිහටම හැදුනා. ඉතින් සිනහමලී කල්පනා කළා මොකද්ද මේ උනේ කියලා. ඔන්න එතකොට තමයි එයාට මතක් වුණේ මේ හරි අපූර්ව කොණ්ඩ කට්ට තමයි මේ දේ කළේ කියලා. මොකද මේ මල් පෝච්චිය ඒ විදිහට හැදෙනකොට එයාගේ කොණ්ඩ කට්ටක් දිලිසුණා. ඉතින් ඔන්න එදා ඉඳන් සිනහමලී නම් හරිම සතුටින් hina වෙලාම තමයි ඉඳියේ. සිනහමලී කරන හැම ප්‍රාර්ථනාවක්ම මේ කොණ්ඩ කට්ට නිසා ඉෂ්ට වුණා. ඉතින් සිනහමලී කරපු ලොකුම ප්‍රාර්ථනාව තමයි කුඩම්මා එයාට අම්මා කෙනෙක් වගේ ආදරයෙන් සලකන්න ඕනි කියන එක. ඉතින් එදා ඉඳන් කුඩම්මා එයාට අම්මා වගේම ආදරයෙන් සැලකුවා. ඉතින් කලින් hina වෙන්නවත් නැති සිනහමලී මේ වෙනකොට ඉන්නේ හරිම සතුටින් hina වෙලා. ඉතින් එයාගේ මූණේ hinaවක් නැති වෙලාවක් හොයන්නවත් බැරි තරම් තමයි. හැබැයි ඔන්න එක දෙයක් තියෙනවා. සිනහමලී හැමදාම මේක රහසක් විදිහට තියාගත්තා. ඒ වගේම හොඳ දේවල් විතරක්ම කළා.